සමහර වෙලාවට කෙන්ඩා පෙරළුනාම ඇතිවෙන වේදනාව ඉක්මනින් පාව යන්නේ නෑනේ. ඒ වෙලාවට වෙන්නේ ටිකක් ඉවසීමෙන් ඉන්න. ඒ වුණත් අදින් පසුව මේ වීඩියෝ එක බලන ඔයාට එහෙම දුක් වේදනා දරා ගන්න ඕන වෙන්නේ නෑ. මස්පිඩු පෙරලීමේ වේදනාව එහෙමත් නැත්නම් කෙන්ඩා පෙරලීම ඇති කෙනෙක් හැර ඒ වේදනාවේ අමාරුව කිසිම කෙනෙක් දන්නේ නෑ. ඒ වේදනාවත් එක්ක අපිට කරන්න කියන දේත් ඇත්තටම අමතක වෙනවා. සාමාන්‍යයෙන් මස්පිඩු තදවීමෙන් ඇතිවෙන අධික වේදනාව තප්පර කීපයක් හෝ විනාඩි කීපයක් එක දිගට අපේ ශරීරයේ පවතිනවා. විවිධ පුද්ගලයින්ට මේ කෙන්ඩා පෙරලීමේ විවිධාකාර විදිහට ඇති වෙනවා. රෑට හරියට නිදා ගන්නවත් බෑ. නිින්දදීම කෙන්ඩා පෙරලෙනවා. ඉතින් මේ වගේ වෙලාවට පාදයේ මාපට ඇඟිල්ල තමන් සිටින දිශාවට ඇදගෙන සිටීම, ලුණු වතුර ආලේප කිරීම වැනි සරල ප්‍රතිකර්ම තුළින් මේ තත්ත්වයට යම් සහනයක් ඔවුන් ලබා ගන්නවා. මස්පිඩු පෙරලෙන්න ඒකට හේතුවක් කියලා නෑ. විවිධ හේතු බලපාන්න පුළුවන්. දාඩිය පිටවීම, අධික ලෙඩ, රුධිරයේ ඇති ලවණ වර්ගවල වෙනස් වීම, විවිධ ඖෂධ වර්ග භාවිතයෙන්, වැරදි ඉරියව් පැවැත්වීම ආදී නොයෙක් හේතු සාධක නිසා මේ මස්පිඩු පෙරලීම සිදු වෙනවා. මස්පිඩු පෙරලීමේදී පාදය, බෙල්ල, උරහිස ආදී ප්‍රදේශවල මස්පිඩු පෙරලීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. විටමින් A සහිත ආහාර පාන ලබා ගැනීම, හොඳට වතුර පානය කිරීම, මැග්නීසියම් වැනි ක්‍රියා තුළින් මස්පිඩු පෙරලීමේ තත්ත්වය පූර්වයේදීම බොහෝ සෙයින් වළකා ගන්න පුළුවන්. පාරම්පරික දේශීය වෙදකමේ සඳහන්ව ඇති මේ වටිනා අත් බෙහෙත හදලා බලන්න. මස්පිඩු පෙරලීමෙන් ඇතිවෙන ඔබේ වේදනාවත් ඉක්මනින්ම සුව වෙන ආකාරය ඔබටම බලා ගන්න පුළුවන්. වැදගත්ම කාරණය තමයි ඔයා මේ ප්‍රතිකර්මයන් සිදු කරන්නේ දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ පූර්ණ අනුදැනුම යටතේයි. ඉතින් මේ අපේ ආයුර්වේදයේ සඳහන් වෙන අත් බෙහෙතක් තමයි. අත් බෙහෙත තැවිලි පොට්ටනිය සහ ආලේපයක් ලෙස ආකාර දෙකකින් සකසනු ලබනවා. අපිට අවශ්‍ය ද්‍රව්‍ය පරණ ගොරකා මිටක්. පරණ වැඩි තරමට හොඳයි. තරමක් පැසුණු ගස්ලබු කැබිලි කීපයක්. ඉදුණු ගස්ලබු නෙවෙයි. දියලුණු මිටක්. පිරිසිදු වතුර ටිකක්. ආලේපය සකසා ගැනීම. සාමාන්‍ය විදිහට පැසුණු ගස්ලබු කැබිලි ටිකක් අරන් ඒකට වතුර ස්වල්පයක් එකතු කරලා මිරිස් ගලේ හෝ බ්ලෙන්ඩරේ දමා හොඳින් කොටා ගන්න. ඒ ගස්ලබු පල්පය පිරිසිදු භාජනයකට දමා ගන්න. තැවිලි පොට්ටනිය සකසා ගන්නේ ගොරකා මිටගෙන බෙහෙත් වංගෙඩිය දමා හොඳින් කෑලියන්න කොටා ගන්න. මේ සඳහා බෙහෙත් වංගෙඩියක් නොමැති නම් ගෙදර ඇති මිරිස් ගල ගන්න. පිරිසිදු කපුරෙදි කැබැල්ලක් ගෙන ඒට අර තලාගත්ත ගොරකා ටික දමා තැවිලි පොට්ටනියසේ බැඳ ගන්න. ගොරකා ටිකක් හොයාගත්ත නොහැකි අවස්ථාවකදී ගොරකා වෙනුවට ලුණු වලින්ද අපිට මේ පොට්ටනිය හදාගන්න පුළුවන්. ඒ වුණාට හොඳම පරණ ගොරකා යොදා ගැනීමයි. ඊළඟට පොට්ටනිය කඩපිම්මේ හරි ස්ටීමරයක දමා තම්බ ගන්න. මේක ශරීරයේ තැබිය හැකි උෂ්ණත්වයකට තම්බා ගැනීම ප්‍රමාණවත්. ප්‍රතිකාරය සිදු කරන්න පිරිසිදු වතුර ටිකකට ලුණු ටිකක් දමා හොඳින් දිය කරගන්න. ඒක රෝගියාගේ ශරීරයේ වේදනා සහිත ස්ථානවල හොඳින් ආලේප කරන්න. ඊට පස්සේ ගොරකා පොට්ටනියගෙන ඒ ලුණු ආලේප කළ ප්‍රදේශය හොඳින් තවා ගන්න. ඊට පස්සේ ගස්ලබු ආලේපය ආලේප කර ටික වෙලාවක් තබන්න. සුළු මොහොතකින් ශරීරයේ වේදනාව නැති වී ඔබට ලොකු සහනයක් ලැබේවි. ඒ වගේම වාත විදුරංග, මහා මාංශ නාරායන වැනි තෙල් වර්ගයක් පහන් දැල්ලකින් රත් කර කෙන්ඩා පෙරලෙන ස්ථානය ආලේප කිරීම මේ ක්‍රම මගින්ද කෙන්ඩා පෙරලීම ඔබට සුව කර ගන්න පුළුවන්.